Hi, welcome back to my channel. ඉතින් ඔන්න අදත් vlog එකක් අරගෙන ආවා. අද මම ඔයාලා කට්ටියම එක්කන් යන්න හදන්නේ පොඩි ගමනක්. එන්න යා මාත් එක්ක. මොන දේ කරන්නත් කලින් මම ඔයාලට පෙන්නලා ඉන්නම්කෝ එදා දවසේ මට හම්බෙච්ච ලස්සන ටැග් එකක්. මම දවසේ පටන් ගත්තේ මට මෙන්න මෙහෙම ලස්සන මාව පොකුරක් හම්බලා. ඉතින් ඒවල ඉඳන් happy තමයි වන් හිටියේ. ඊට පස්සේ ඔයාලා මම මුලින්ම එක්කන් යන්නේ Lotus Tower එකට. ඉතින් මේ නෙළුම් කුළුණ හදලා නිල වශයෙන් විවෘත කරේ 2019 9 වෙනි මාසේ 16. ඒ වගේම තමයි ඔයාලා දන්නවද මේකේ උස කීයද කියලා? මේක මීටර 350ක් උස කුළුණක්. ඒ වගේම මේකේ නෙළුම් පොහොට්ටුවක හැඩෙහි තියෙන හින්දා තමයි නෙළුම් කුළුණ කියලා නම දාලා තියෙන්නේ. ඒ වගේම මේක තමයි දකුණු ආසියාවේ තියෙන උසම කුළුණ. ලෝකෙම ගත්තොත් 19ටම උස මේ කුළුණ. ඉතින් අපි දැන් යන් උඩට ගියාම මේක පේන්නේ කොහොමද කියලා බලන්න. ඒකේ උඩටම මොනවද දෙන්නන්නේ. පැහැදිලි කරන්නේ. අක්කර නැහැ තියෙන්නේ පෝස්ට් එක. ඊට පස්සේ අර තියෙන්නේ World Trade Center එක. වරයි. ඊට පස්සේ අර පැත්තට ගියොත් තාඩ යන්න පුළුවන් නිකම් මේ පැත්තට. මේ තියෙන්නේ ට්‍රේන් යන එක කොහෙටද මං ඩවුන් සවුත් එකට යන්නේ. අන්න ඔය විදිහට තමයි ඉතින් උඩට ගියාම පේන්නේ. වගේ මේ ඔයාලට පේන්නේ. මං හුලග නිසා කොණ්ඩේ එක තැනක තියාගන්න දරන අමාරු පරිශ්‍රමයක්. ඉතින් ඔයගොල්ලෝ උඩට යනවා නම් මේ වගේ මොඩ වැඩ කරන්න එපා. ඉතින් උඩටම ගියාම මේ විදිහට තමයි පේන්නේ. ඊළඟට මම ඔයාලව එක්කන් යන්න මෙන්න මෙතෙන්ට. යම් බලන්න. ඉතින් ඒ ටිකත් බලලා ඉතිහාසය ගැනත් පොඩ්ඩක් ඉගෙනගෙන ලංකාවේ ඊළඟට ගියේ මෙන්න මෙතෙන්ට. ඔයගොල්ලෝ ෆොටෝස් එහෙම ඉතින් ගන්න ආසයි නම් ගොඩක් මෙතන මං හිතන්නේ හොඳ වෙයි ආලට. ඒ වගේම තමයි මෙතනින් මෙන්න මේ විදිහට ලයිට්ස් චේන්ජ් කරන්නත් පුළුවන්. එක විදිහට එතකොට ඒ ටික චේන්ජ් වෙලා ඔයාලා ආස විදිහට ෆොටෝස් ටික ගන්නයි තියෙන්නේ. ඔයගොල්ලන්ට ඉතින් පොඩි ෆන් එකක් ගන්න පුළුවන් එතෙන්ට ගියොත්. ඉතින් ඒ විදිහට තමයි අපි ගිහිල්ලා එතන ෆොටෝස් අරගෙන ඊට පස්සේ පොඩ්ඩක් ඉඳලා තමයි ඊට පස්සේ ඊළඟ එකට ගියේ. දැන් බලමු මේ කොයි වගේද කියලා. ඉතින් ඊට පස්සේ ආවේ අපි මෙතෙන්ට. මම නම් මෙතෙන්ට ගොඩක් කාසු වුණා. ඔයගොල්ලෝ තාසුද බලන්න. ඉතින් ඔයගොල්ලොත් මං වගේ තාම සුරංගනා කතා ලෝකෙට පොඩ්ඩක් ආසයි නම් මෙතනට ආස වෙයි. ඊට පස්සේ මම පොඩ්ඩක් ගිහලා ඉතින් ගොඩක් බලෙන් හරි අතට ටිකක් ගන්න ඕනේ මෙයා පොඩ්ඩක් නැති එකේ. මේ හින්දා චුට්ටක් ඉතින් ඒ ටික එනකන් ඉඳලා අතට ටික ආවහම පොඩ්ඩක් ආස වෙලා hina වෙලා එහෙම වුණා. ඉතින් එහෙම හරි පොඩ්ඩක් අතට දැත්ති ඉතින් හිත හදාගම අපි එහෙම හරියට ඉතින් මොනවා කරන්නද? ඊට පස්සේ චූටි බබාල ගොඩාක් හිටියා එතන. ඉතින් ඒගොල්ලන්ටත් මං හිතනවා ඒගොල්ලන්ගේ චූටි කාලේ හරි ලස්සන මෙමරි එකක් වෙයි කියලා. යාළුවා ඇවිල්ලා ඒක එන්ජොයි කරන එක. ලොකු අයත් ඇවිල්ලා හිටියා. ගොඩක් චූටි බට්ටෝ තමයි ඇවිල්ලා හිටියේ. ඊළඟට ගියේ ඊටත් වඩා ෂෝක් තැනකට. මෙන්න මෙතන අපි මෙන්න මේ තියෙන තැන් වලට ගිහිල්ලා ඒ උඩ හිටගත්තාම එතන ඇඳලා ඉන්නවා චූටි සතෙක්. එයා වඳුරෙක් වෙන්න පුළුවන්, අලියෙක් වෙන්න පුළුවන්, මුවෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒවට ගිහිල්ලා ඒ කොටු උඩ හිටගත්තාම මෙන්න මේ විදිහට ඒ ගෲපේ ඉන්න එක්කෙනා අර ස්ක්‍රීන් එකේ පෙන්නලා සද්ද දානවා. ඉතින් ජෝලි ඉතිබංගගේ පොඩි ගෙට ජෝලි එක හරියද? ඔයගොල්ලෝ තාසෙකද කියලා බලන්න. මම නම් ඒකෙන් හොඳ ෆන් එකක් ගත්තා. ඉතින් කොයි නිකන් හැමදාම බිසි ලයිෆ් එකේ පොඩ්ඩක් ගිහිල්ලා මේ වගේ පිස්සු වැඩක් කරලා එන්නේ ඉතින් වෙනසකටත් එක්ක. ඉතින් දැන් මේ තියෙන්නේ මම පැනපැන හතරට කරපන වැඩි කරන එක තමයි.
ඉතින් අර තැන් ටික වගේම තවත් ෂෝක් තැනක් තමයි මේක. මේකේ වෙන්නේ අපි එතෙන්ට ගිහිල්ලා අපේ අතින් කරන දෙයක් වෙන්න පුළුවන්. ඒ මොකක් හරි අපි කරන දේ මෙන්න මේ විදිහට තමයි ස්ක්‍රීන් එකේ පේන්නේ. මගේ ඊළඟ නැවතුම් පෙළ තමයි මෙන්න මෙතන. ඉතින් දැක්ක ගමන් දන්නවනේ මොකද්ද කරන්න යන්නේ කියලානේ. ඉතින් බලමු වැඩේ හරියයිද නැද්ද කියන එක. මෙන්න මෙහෙම 100ක් දැම්මා. ඊට පස්සේ එකට අපිට හම්බ වෙනවා කොයින් එක. කොයින් එක අපි ගත්තා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ ගිහිල්ලා ඒක දාලා ටෙඩි කෙනෙක් ගන්න පුළුවන්ද කියලා බලන එක තමයි. මොනවා කරන්නද ළමයි හැමදේම අනිත්‍යයි කියලානේ. මං ඉතින් එහෙම පොඩ්ඩක් ධම්මපදයක් හිතට අරගෙන හිත හදාගෙන ආවා මේ පැත්තට. මෙන්න මේකක් මම ගත්තා. මේකේ තව ලස්සන ලස්සන ඒවා තිබ්බ. මට ගන්න හිතුණාට චූටි විදිහට තිබ්බ එක. ඉතින් මම ඒක ගත්තා. මෙන්න මේ සෙට් එකෙන් මෙන්න මේ චූටි ලෝටස් ටවර් එකක් තමයි මම ගත්තේ. ඉතින් මගේ දැන් වැඩ කරන මේසේ තියෙනවා. ඊට පස්සේ අපි ටිකක් බලලා අපි එළියට ආවා. ටෙඩිය ගත්තේ නැහැ. ඉතින් මොනවා කරන්නද? ඊට පස්සේ දැන් බඩගිනි කන්න තමයි යන්නේ. කාලම ඊට පස්සේ මං ඔයාලව එක්කන් යන්නම්. අද මං ඔයාලව එක්කන් යන අනිත් තැනට. ඉතින් දෙවැනියට මං ඔයාලව එක්කන් යන්නේ මෙන්න මෙතනට. මගේ ලයිෆ් එකේ මම යන්න ආසම තැනක් තමයි බීච් එක කියන්නේ. කොච්චර ගියත් මට එපා වෙන්නේ නැති තැනක් ඒක. ඉතින් යන අතරේ මට ලස්සන මල් ටිකකුත් හම්බ වුණා. මම ඉතින් මෙතන හිටගත්තේ නෑ. ඔයගලන්ට මම හොයාගන්න බැරි වුණා. ඒ හින්දා ඉතින් යන් අපි ගිහිල්ලා නිදහසේ ඉඳලා එමු. ලස්සනට හඳ තිබ්බා. නිකන් ඒක තිබ්බ විදිහයි, ඒ වෙලේ බලාකුළු ටික තිබ්බ විදිහයි, ආසෙත් නිකන් අමුතුම ලස්සන විදිහට පාටක් තිබ්බේ. හරියට චිත්‍රයක් වගේ. ඉතින් ගොඩක් වෙලා හිටියා. මම කොච්චර ගියත් එපා වෙන්නේ නැහැ වගේම තමයි කොච්චර හිටියත් එපා වෙන්නේ නැති තමයි තනත් මුහුද කියන්නේ. ඉතින් ගන්න ආසෙ ලස්සන ඇති වෙනකම් මුහුද ගාවේ ඉඳලා ඊට පස්සේ කාලා බීලා අපි ගෙදර ගියා. ඉතින් මං හිතන්නේ මම සෑහෙන්න එන්ජොයි කරපු දවසක්. ඉතින් ඔයාලත් මාත් එක්ක vlog එක බලලා මාත් එක්ක මේ තැන්වලට ඇවිල්ලා ආස හිතෙන්නේ නැති කියලා මං හිතනවා.
ඉතින් ඉස්සරහට තව vlog එකකින් හම්බෙනකන් පරිස්සමට ඉන්න මතක් කළා. ලයික් කරලා නැත්නම් ලයික් කරන්න, වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට්ස් මොනවා හරි තියනවා නම් ඕන එකක් දාන්න. ඒ වගේම තමයි යාළුවන්ගේ යාළුවන්ට ඒ වගේම ඔයා තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. යාළුවන්ටත් බලෙන් ෆෝන් එක අරන් ඔන්න ඔය subscribe කරලා දාන්න මේ අවුලක් නැහැ. ඉතින් තව දවසක ඉක්මනටම හමු වෙමු. bye